වහන්සේගේ කේශ කලාප නියෝජනය කරමින් එදා යමා මහා පෙළහර බාන අවස්ථාවේදී විහිදුණු බව සත්‍යයි. සාදු සාදු සාදු. මාගේ භාග්‍යවතුන් වහන්සේගේ සමීප ඇය හෙවත් ජවි කල්යාණය නියෝජනය කරමින් කහ පාට කණේරු මල් පෙළ පෙළ සැදී ගමන් කරන්නාක් මෙන් කහ මැණික් වැල් කහ පබළු වැල් පෙළ පෙළ සැදී ගමන් කරන්නාක් මෙන් කහ ඉද්ද මල් පෙළ පෙළ සැදී ගමන් කරන්නාක් මෙන් කහවැල් ගිනිදැල් දහරාවන් බඳු බුදුරැස් මාලාවන් මාගේ භාග්‍යවතුන් වහන්සේගේ බුදු සිරුරෙන් විහිදුණු බව සාදු සාදු සාදු. ඒ මහා පීත වර්ණයයි මාගේ භාග්‍යවතුන් වහන්සේගේ රුධිර ධාතුව නියෝජනය කරමින් යමා මහා පෙළහර පාන මොහොතේදී රතු පොකුරු වදමල් පෙළ පෙළ සැදී ගමන් කරන්නාක් මෙන් රතු එරබදු මල් පෙළ පෙළ සැදී ගමන් කරන්නාක් මෙන් රතු මැණික් වැල් රතු පබළු වැල් පෙළ පෙළ සැදී ගමන් කරන්නාක් මෙන් රතු යන් ගිනිදැල් දහරාමෙන් මාගේ භාග්‍යවතුන් වහන්සේගේ රුධිර ධාතුව නියෝජනය කරමින් ලෝහිත වර්ණයේ හෙවත් රක්ත වර්ණයේ බුදු සිරුරින් විහිදුණු බව සත්‍යයි. සාදු සාදු සාදු. මාගේ භාග්‍යවතුන් වහන්සේගේ නේත්‍ර සහ දන්තයන් නියෝජනය කරමින් ඔන්න අහගන්න ගෙදර වැවිය යුතු සුවඳ මල් වර්ග 5 වර්ග. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දන්ත සහ නේත්‍ර යුග්මය සනිටුහන් කරමින් සමන් පිච්ච මල් පෙළ පෙළ සැදී ගමන් කරන්නාක් මෙන් රෝස වතු සුද්ධ මල් පෙළ පෙළ සැදී ගමන් කරන්නාක් මෙන් රෝස වතු සුද්ධ කියන්නේ වතු සුද්ධ මල රෝස මල වගේ හැඩයට තියෙන එක හරි සුවඳයි. සුවඳ වතු සුද්ධ මල් පෙළ පෙළ සැදී ගමන් කරන්නාක් මෙන් සුවඳ ගැට පිච්ච මල් භෝල ගැට පිච්ච මල් පෙළ පෙළ සැදී ගමන් කරන්නාක් මෙන් පලිඟු මැණික් වැල් කිරි පබළු වැල් පෙළ පෙළ සැදී ගමන් කරන්නාක් මෙන් මාගේ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශරීරයෙන් නේත්‍ර යුග්මය සහ දන්තයන් නියෝජනය කරමින් සුදු බුදුරැස් විහිදුණු බව සත්‍යයි. සාදු සාදු සාදු. මාගේ භාග්‍යවතුන් වහන්සේගේ තොල් අත්ල සහ යටිපතුල් නියෝජනය කරමින් තැඹිලි මල් වැල් පෙළ පෙළ සැදී ගමන් කරන්නාක් මෙන් තැඹිලි මැණික් වැල් තැඹිලි පබළු වැල් පෙළ පෙළ සැදී ගමන් කරන්නාක් මෙන් තැඹිලිවන් ගිනිදැල් දහරාමෙන් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශරීරයේ අත්ල දෙතොල් සහ යටිපතුල් නියෝජනය කරමින් තැඹිලි වර්ණය එවත් මාජේෂ්ඨ වර්ණය විහිදුණු බව සත්‍යයි. සාදු සාදු සාදු. ඒ සියලුම පංච වර්ණයන් එකට එක්හාසු වෙමින් මාගේ භාග්‍යවතුන් වහන්සේ ලොව ශ්‍රේෂ්ඨතම භාග්‍යවතානු භවට පත් කරමින් එදා ගාන්ධව නම් යක්ෂ සේනාධිපතිවරයා නමෝ කියාද රාහු අසුරෙන් රෝත්තමයාණන් වහන්සේ විසින් තස්ස කියාද ධෘතරාෂ්ට්‍ර විරූඪ වෛශ්‍රවණ විරූපාක්ෂක යන සතරවරම් දෙවි දේවතාවුන් වහන්සේලා විසින් භගවතෝ කියාද ඒ දෙදෙව්ලොවට අධිපතිත්වය දරන්නා වූ සක්ත දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ විසින් අරහතෝ කියාද ඒ සියලු ලෝක සම්පත්තීන් වලට බ්‍රහ්ම ලෝක 16 දේව ලෝක ඇතුළු මේ මනුෂ්‍ය ලෝකයේ ඇතුළු ඒ සියලු ලෝකයන් ගන්න අග්‍ර වශයෙන් සලකන්නා වූ අති උත්තම සිද්ධ සහම්පති දිව්‍ය බ්‍රහ්ම රාජෝත්තමයාණන් වහන්සේ විසින් සම්මා සම්බුද්දස්ස කියා මාගේ බුදුරජාණන් වහන්සේගේ නමස්කාරය පාඨය නිම වූ සේක. සාදු සාදු සාදු. භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. එහෙනම් නමෝ කිව්වේ කවුද? සාකාගිර කන්දට අධිපතිත්වය දරන්නා වූ ගාන්ධව නම් යක්ෂ සේනාපතිවරු. තස්ස කිව්වේ කවුද? ඉර එක ඇඟිල්ලකින් වහන්න පුළුවන් ඒ රාහු අසුරේන් රෝත්තමයාණන් වහන්සේ විසින්. එනම් භගවතෝ කිව්වේ කවුද? සතරවරම් දෙවිවරුන් විසින්. අරහතෝ කිව්වේ සක්ත දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ විසින්. එහෙනම් සම්මා සම්බුද්දස්ස කිව්වේ කවුද? සිද්ධ සහම්පති නම් දිව්‍ය බ්‍රහ්ම රාජෝත්තමයාණන් වහන්සේ. සාදු සාදු සාදු. ඊට වඩා අපි ගොඩාක් පහත් අයනේ.
නමස්කාරය කියනකොට හයියෙන් නමස්කාරය කියලා කියන්නේ ඒකයි. අපි මොකුද? එහෙනම් බලන්න නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස වම්මා තරද්දගසමු අම්බුබතෝ නතෝ සස්සහස්ස සතෝ තම්බුහගනම්මා අස්සද්දතු වමෝ සරබස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. එහෙනම් ඕගොල්ලන් දකින්න මිත්‍යා බුදු රැසද එදා විහිදලා තියෙන්නේ සත්‍ය බුදු රැසද එදා විහිදලා තියෙන්නේ. එහෙනම් ඕගොල්ලන් දකින්න බුදු රැස් කියන්නේ සූර්ය වර්ණයන් විතරයි. ඒ සූර්ය දෙවියෝ නමස්කාර කරන නිසා මනසින් බලන්න, මනසින් දකින්න, වහම මිත්‍යාවෙන් මිදෙන්න ඔය හැමෝම විද්‍යාචරණ වෙන්න. සාදු සාදු සාදු. ඒ නමස්කාර කියන විදිය ධර්ම පත්‍රිකාවක් වශයෙන් 20 වෙනිදා බෙදලා දෙන්න කැමති කවුරු හරි ඉන්නවා නම් මට කියන්න කතා කරලා. නමෝ කිව්වේ කවුද? තස්ස කිව්වේ කවුද? භගවතෝ කිව්වේ කවුද? අරහතෝ කිව්වේ කවුද? සම්මා සම්බුද්දස්ස කිව්වේ කවුද? අපිට මේ චෛත්‍ය කොටස් ටික අපහු කියලා දෙන්න ඕනේද මතකද? යලි සිහිපත් කිරීමක් කරන්න අවශ්‍යද? ඕනේ නැද්ද? අවශ්‍යයි. අවශ්‍ය නැහැ නේ? අවශ්‍යයි. අවශ්‍යයි. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් චෛත්‍යයට මම නමස්කාර කරමි කියලා හිතාගෙන අපි චෛත්‍යයේ පාදම වදිනවා. චෛත්‍යයේ පාදම හැටියට මෙතන වේදිකාවක් තියෙනවා. මේ වේදිකාව මතයි පාදම ගොඩනගලා තියෙන්නේ. පාදම කියන්නේ එහෙනම් අර කොටස. අන්න ඒ කොටසෙන් පස්සේ තියෙන්නේ මොකද්ද? පේසාවලලු තුනක්. එහෙනම් පේසාවලලු තුනෙන් අපි කියනවා මොකද්ද? කායේ නච සරණං යාමි, වාචා යච සරණං යාමි, මනසා පිච සරණං යාමි. පළවෙනි සාදුකාරයේ පළවෙනි පේසාවලල්ලයි මගේ කය සංවරයි. දෙවෙනි පේසාවලල්ල දෙවෙනි සාදුකාරයයි මගේ වචනය සංවරයි. තුන්වෙනි පේසාවලල්ල මගේ හිත සංවරයි. එනම් හිත කය වචනය සංවරයි. පාදම ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාව හිත කය වචනේ සංවර භාවයේ මොකද්ද? සීල කියන කොටසට අයිති වෙනවා. ඒකෝද නියලලින් කියලා කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන ඒ සියලුම ඉන්ද්‍රයන් සංවර භාවය. පැහැදිලිද? එහෙනම් ඒ සීල කියන කොටසට අයිති වෙන්නේ මේ කොටස් ටිකයි. ගර්භයෙන් අදහස් කරන්නේ මොකද්ද? 84000ක් ධර්මස්කන්ධය අවබෝධ කරගෙන තමාගේ හිත සමාධිමත් කරගන්න නම් භාවනාව අවශ්‍ය බවයි. එහෙනම් චෛත්‍යයේ ලොකුම කොටස තමයි ගර්භය. ශාලම ප්‍රදේශයක් පුරා චරිතලා තියෙන්නේ ගර්භය. ඒ නිසා අපේ දැනුම වර්ධනය කරගත යුතුයි. අපි භාවනා කරන්න ඕනේ. භාවනා කරේ නැත්නම් බෝකොළ හතරට යන්න බෑ. බෝකොළ හතරෙන් කියන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සතර දේව ගුණ හතර. ඒවත් සතර බ්‍රහ්ම විහරණයි. එහෙනම් භාවනා කරන පුද්ගලයාගේ හිත තුළ වැඩෙනවා ඔන්න ඔය බෝකොළ හතර. ඔය බෝකොළ හතර වැඩෙන එක්කෙනාගේ තමයි හතරස් කොටුවට යන්න පුළුවන්. හතරස් කොටුවේ තියෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ. නම් දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ හතරස් කොටුවට යන පුද්ගලයාට පමණ. එහෙනම් බලන්න දේවතා කොටුව ඔබ දෙවියෝ ආරක්ෂා කරනවා. හැබැයි සිත කය වචනේ සංවර කරගෙන සාදුකාරයට අර්ථයක් දුන්නොත් පමණයි. මොකද සාදු කියන වචනේ ඇහෙන්නේ දෙවිවරුන්ට පමණයි. එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත පුද්ගලයෝ දෙවියෝ විසින් රකින්නවා. අවබෝධගත බැසගත් බව. ඊට පස්සේ කොත් කැරල්ල තියෙනවා. කොත් කැරල්ල ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. කොත තියෙනවා. කොතේ කොටස් හතරයි. පළවෙනි යටම කොටස තැම්පත් කරලා තියෙන කොටස දැන් නිවනට අඩිතාලම දාලා ඉවරයි. සෝවාන් වූ පුද්ගලයා. දෙවෙනි කොටස සකදාගාමී පුද්ගලයෝ. තුන්වෙනි කොටස අනාගාමී පුද්ගලයෝ. හතරවෙනි කොටස පුංචිම බෝලේ මොකද්ද? අරිහතුන් වහන්සේලා. එහෙනම් සුදාමානික්කේ තමයි නිවන කියලා කියන්නේ. එහෙනම් අපි ශ්‍රද්ධාවෙන් භක්තියෙන් යුතුව අපි සෝවහන්, අපි සකදාගාමි, අපි අනාගාමි, අපි අරිහත් කියන මාර්ගවලින් එකකට යන්න මේ මහා මිනිස් භවය තුලදීම ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. තවමත් ශ්‍රද්ධාවෙම ඉන්න එපා. ඒ කියන්නේ පාදමේම ඉන්න එපා. ටික ටික උඩට යන්න. දැන් පැහැදිලිනේ?